අපේ විදියට අවුරුදු සමරන්න විදේශිකයින් පිරිසකුත් අද සම්බන්ධ වුණා. මේ විදේශිකයන් සම්බන්ධ කරගෙන හරි අපූර්ව අවුරුදු උත්සවයක් ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්වුණා. සිංහල ජන ක්‍රීඩා මෙන්ම අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර රැසකට එහිදී ඔවුන්ට සහභාගී වන්නට හැකියාව ලැබුණා. හෝටලයේ නේවාසිකව වුන් විදේශිකයින් සෑම කෙනෙක්ම පාහේ මේ අවස්ථාවට එක්ව සිටියා. සිරිත් පරිදි අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වුණේ හෝටලයේ කළමනාකාරීත්වයේද සහභාගීත්වයේ ඇතිවයි. සිංහල දෙමළ අලුත් අවුරුදු කෑම මේසේද කිසිදු අඩුපාඩුවක් නැතිව සංග්‍රහයට සූදානම් කර තිබුණා. ඒ අතර විදෙස් දරුවන් මෙරට දරුදරියන් සමග කෙලිසෙල්ලම් කළේ මේ ආකාරයටයි. විදෙස් කතුන්ද මේ හෙළ ක්‍රීඩාවලට දායක වුණා. සියලු කටයුතු සිදු කෙරුණේ නැකත් චාරිත්‍රානුකූලවයි. අවුරුදු සැමරීමට සහභාගී වූ විදේශිකයින් සිය අත්දැකීම් ගැන මෙලෙස අදහස් පළ කළා. Yeah, I've been coming to Sri Lanka many times and I really like to celebrate the Sri Lankan New Year here because there's so much tradition in it and so much small things. I think it is important for the Sri Lankan people to keep this tradition alive. Oh, this is a really nice experience. This is our first time in Sri Lanka. But the environment, the friendliness of the people and all the new experience, I can't compare it with a new year in Europe. I like it very much. සිංහල දෙමළ අලුත් අවුරුද්ද ආදි කාලයේ දෙයක් ලෙස සලකා නැත්නම් හුදු ආගම යන සංකල්පය පදනම් කරගනිමින් තමා සැමරිය යුතු නොවන උත්සවයක් ලෙස සලකන ඇතමුන් අප අතරම සිටිනවා. දිවයිනට පැමිණ සිටින මේ විදේශිකයින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට එක්ව සිටින්නේ ඔවුන්ට ආදර්ශයක් සපයමින් නොවේද? සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ නම් සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනු ජාතික සමගිය ඇති කරලීම උදෙසා සෝබා දහමෙන් ශ්‍රී ලාංකිකයින් ලද දායාදයක් බවයි.